ආයිබෝන් යාළුවනේ ඔන්න අද වීඩියෝ එක ඔයාලට ගෙනාවේ වගාවට හානි කරන රිලවුන් මොනරුන් වැනි සතුන් පළවාහරණ ගන්නයක් හදන්න තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. අපිට ඒ සඳහා අවශ්‍ය වෙනවා අඩියක් විතර දිග මුගල් දෙකේ PVC වටයක්, ඊළඟට අඩි 2ක් විතර අඟලේ බටයක්, අඟල් 3ක් විතර දිග අඟල් දෙකේ බට කෑල්ලක්, ට්‍රෙඩ් සොකට් දෙකක්, එන් කැප් එකක්, අඟල් දෙකෙන් අඟලට තියෙන රෙඩියුසර් එකක්, PVC යලවන ගම් එකක්. ට්‍රෙඩ් සොකට් ගන්නකොට යාළුවනේ ඇතුළ පොට තියෙන එකයි එළියෙන් පොට තියෙන එකයි ගන්න. හරි, අපි මුලින්ම මේ අඟල් 3ක් දිග බට කෑල්ලට එන් කැප් එක අලව ගන්න ඕනේ. හොඳට ගම් ගා ගන්න යාළුවනේ, නැත්නම් මේකේ ප්‍රෙෂර් එකට මේවා ගැලවෙන්න ඉඩ තියෙනවා. හරි යාළුවනේ, දැන් මේ දිග අඟල් දෙකේ බට කෑල්ලට පිටින් පොට තියෙන ට්‍රෙඩ් සොකට් එක හයි කරගන්න. මේ ඇතුළට පොට තියෙන ට්‍රෙඩ් එක එන් කැප් එක ගහපු කොටට සවි කරගන්න යාළුවනේ. හරි, දැන් මේ දිග බට කෑල්ල ඉතුරු කෙරවලට රෙඩියුසර් එක හයි කරගන්න. ඔයාලා තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න යාළුවනේ. වීඩියෝ එක හොඳ නම් like එකකුත් දාන්න අමතක කරන්න එපා. හරි කට්ටිය, දැන් අඟලේ බටේ මේ රෙඩියුසර් කෑල්ලට හයි කරගන්න.
මේකෙන් මීටර් 100ක් විතර දුරට ගල් විදින්න පුළුවන් යාළුවනේ. වයිර් රයිෆලයක්ම අවශ්‍ය නැහැ අපිට. මේකෙන් තමයි යාළුවනේ ස්පාක් ගන්න හදන්නේ අපි මේක. ලයිටරේ තියෙන කෑල්ලා. මේ වගේ සත්‍යමත් තැනකින් සිදුරක් ඉදගෙන මේක හයි කරගන්න ඕනේ. මම ඩ්‍රිල් එකෙන් තමයි ඉද ගන්න දෙන්නේ. ඔයාලට ඩ්‍රිල් එක නැත්තම් එනේ රත් කරලා ඉද ගන්න. යාළුවනේ මේ කෑල්ල සවි කරනකොට මේ ලෝහ කොටසේ තියෙන පැත්තට අර කරන්ට් එකේන වයර් එක නමල ඒ පැත්තට සවි කරන්න. එතනකොට තමයි අපි මේක ස්පාක් වෙන්නේ මේ විදියට. යාළුවනේ වලට පේනවා දැන්. හරි දැන් අපි මේක අලව ගන්න ඕනේ. ග්ලූ ගන් එකේ වටේට අලව ගන්න. ග්ලූ ගන්න නැත්නම් මේ විදිහට ග්ලූ ස්ටික් එකක් අරගෙන ගිනි කූරකින් රත් කරලා දා ගන්න වටේට. හරි කට්ටිය මම මේකට පාවිච්චි කරන්නේ මේ පර්ෆියුම් එක. ඔයාලා පර්ෆියුම් නැත්තම් ටිනර් හෝ සැනිටයිසර් ස්ප්‍රේ කරලා පුළුවන් මේක කරන්න. මුලින්ම මේ විදිහට පත්තරයක් හොඳට ගුලි කරලා හොඳට හිරවෙන්න මේක ඇතුළට කොටා ගන්න. ඊට පස්සේ මේ පිටුපසින් ස්ප්‍රේ කරගන්න ඔයාලා යොදාගන්න ද්‍රව්‍යය. මේක හොඳට වහගන්න. ඊට පස්සේ හරි යාළුවනේ මේකේ බුලට් විදිහට මම පාවිච්චි කරන්නේ ගල්. පත්තරේ කොටා ගත්තට පස්සේ මේ විදිහට ගල් කෑලි ටිකක් අරගෙන උඩින් දාගන්න. හරි අපි බලමු එහෙනම්.
ඉවරයි කඩාගෙන ගිහිල්ලා